රොට්වයිලර් සුනකයෙක් ඉන්න කෙනෙක්ට අර එයාට ගැළපෙනම කෑම මොනවද ව්‍යායාම කොහොමද දෙන්න ඕනේ කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන තමයි අද අපි මේ කතා කරන්නේ. අපිට මේකට මූලාශ්‍ර කීපයක්ම තියෙනවා. අන්තර්ජාලයේ කතා බහ වෙච්ච දේවල්, ඒ කියන්නේ Reddit වගේ තැන්වල පශු වෛද්‍යවරුන්ගේ අදහස්, සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වගේ ගොඩක් දේවල්. ඉතින් ප්‍රධාන අරමුණ තමයි අර ධාන්‍ය රහිත කෑම ගැන තියෙන පරස්පර අදහස් ටිකක් නිරවුල් කරගන්න එක. ඒක හරි. ව්‍යායාම කොච්චර ඕනේද කියන එකත් හරියටම බලාගන්න එක. අපි ඉතින් මේවා එකිනෙක බලමු නේද? මුලින්ම පේන දෙයක් තමයි ගොඩක් රොට්වයිලර් අයිතිකාරයෝ එයාලගේ සුනකයන්ගේ සමේ ප්‍රශ්න ගැන, බර වැඩි වෙන එක ගැන, කන්න දෙන්න ඕන මොනවද හරියටම මේ වගේ දේවල් ගැන ලොකු ව්‍යාකූලත්වයක ඉන්නවා වගේ. අර ධාන්‍ය රහිත කෑම කටව ඒක තමයි ගොඩක්ම කතා බහට ලක් වෙලා තියෙන්නේ. ඔව් ඒක ඇත්තටම හරිම වැදගත් කාරණයක් වෙලා. මොකද අලුත්ම සාක්ෂි අනුව මේ ධාන්‍ය රහිත ආහාර විශේෂයෙන්ම රොට්වයිලර් වගේ ලොකු වර්ගවලට ඩයිලේටඩ් කාඩියෝමයෝපැති ඒ කියන්නේ DCM කියලා හඳුන්වන රුධරෝගී තත්වයකට සම්බන්ධයක් තියෙන පුදන් කියලා හොයාගෙන තියෙනවා. ඇත්තටම. ඔව්. පශු වෛද්‍යවරු ගොඩක් මේ ගැන දැන් අනතුරු අඟවනවා. FDA එක පවා. ඒ කියන්නේ ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලනය මේ ගැන පරීක්ෂණ කරනවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒක ඒ කියන්නේ DCM අවදානම වැඩි වෙන්නේ හේතුව මොකක් කියලා සැක කරන්න. අර ධාන්‍ය වෙනුවට දාන දේවල්ද? දැනට තියෙන ප්‍රධාන මත ඒක තමයි ධාන්‍ය වෙනුවට මේ කෑම වලට එකතු කරන අර කඩල, පරිප්පු, බෝංචි වගේ රනිල කුලේ දේවල්. සමහර විට සුනකයාගේ ශරීරයට ටෝරින් කියන අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ලය උරා ගන්න එකට බාධා කරනවා වෙන්න පුරුවන් කියන එක. ටෝරින්. ඔව් ඒක හෘද සෞඛ්‍යයට හරිම වැදගත්. ඉතින් සුනකයාට ධාන්‍ය ආසාත්මිකතාවයක් තියෙනවා කියලා පශු වෛද්‍යවරයෙක් හරියටම හොයාගෙන නැත්තම් දැනට හොඳම දේ තමයි ධාන්‍යය තුලත් පෝෂණ ගුණයෙන් සමබර ඒ වගේම පිළිගත්තු බ්‍රෑන්ඩ් එක කෑමක් දෙන එක. ගොඩක් දෙනෙක් නිර්දේශ කරන්නේ ඒක. හරි ඒක පැහැදිලියි. එතකොට අර අනිත් ප්‍රශ්න සමය කැසීම, සමවියලෙන එක, බඩේ අමාරුකම් වගේ දේවල් මූලාශ්‍රය වල තිබුණ චිකන්, ඒ කියන්නේ කුකුල් මස් පවා සමහර රොට්වයිලර්ලට අසාත්මික වෙන්න ඉඩ තියෙනවා කියලා. ඔව් චිකන් කියන්නේ ඇත්තටම සුලභ අසාත්මිකතා කාරකයක් තමයි. හැබැයි ඉතින් හරියටම මොකක්ද අසාත්මික කියලා හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කොහොමද ඒක කරන්නේ? පශු වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා එලිමිනේෂන් ඩයට් එකක් කරන එක. ඒ කියන්නේ සති කීපයක්, සමහර විට සති 4ක් 8ක් වගේ එකපාරකට එකම ප්‍රෝටීන් වර්ගයක්, උදාහරණයක් විදිහට මාළු විතරක් එකම කාබෝහයිඩ්‍රේට් වර්ගයක්, බතල වගේ තියෙන කෑමක් දෙන එක. එතකොට අඳුර ගන්න පුළුවන්. ඔව් එතකොට මොන අමුද්‍රව්‍යයට අසාත්මික කියලා හොයාගන්න පුළුවන් වෙනවා. තව හයිඩ්‍රොලයිස්ඩ් ප්‍රෝටීන් ඩයට්ස් කියලාත් විශේෂ කෑම තියෙනවා. ඒ මොනවද? ඒ වලට තියෙන ප්‍රෝටීන් ගොඩක් පොඩි කෑලි වලට කඩලායි තියෙන්නේ. ඉතින් සුනකයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒවා අඳුර ගන්න බෑ. මාළු තෙල්, විශේෂයෙන් සැමන් තෙල් වගේ දේවල් අඩංගු කෑමත් සමහර වෙලාවට සමේ සෞඛ්‍යයට උදව් වෙනවා. හරි. ඒත් අර ලොකු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් තියෙන්නේ. Purina Pro Plan, Royal Canin, Hill Science Diet වගේ. ඒවා ගැනත් විවිධ අදහස් තියෙනවානේ. ඔව් ඔව්. සමහරුන් කියනවා ඒවයි අමුද්‍රව්‍ය හොඳනේ, ෆිලර්ස් වැඩි වගේ කතා. හැබැයි අනිත් පැත්තෙන් පශු වෛද්‍යවරු ඒවා නිර්දේශ කරනවා කියලා තියෙනවා. ඒක ඇත්ත. මේ විවේචනයේ තියෙනවා. හැබැයි පශු වෛද්‍යවරු ගොඩක් වෙලාවට ඒවා නිර්දේශ කරන්න හේතුවක්ත් තියෙනවා. ඒ මොකද්ද? ඒ සමාගම් ලොකු පර්යේෂණ කරනවා. ඒ වගේම යාළගාව පශු පෝෂණ වේදීන් ඉන්නවා. ඉතින් ඒ අය සුනකයන්ට අවශ්‍ය ඔක්කොම පෝෂ්‍ය පදාර්ථ නිවැරදි ප්‍රමාණ වලින් සමබරව ලැබෙන විදිහට තමයි ඒ කෑම හදන්නේ කියන එකයි මතය. ෆිලර්ස් කිව්වට? ඔව් ෆිලර්ස් කියලා සමහරු කිව්වට ධාන්‍ය කියන්නේ ශක්තිය, තන්තු සපයන වැදගත් දෙයක් වෙන්නත් පුළුවන් අසාත්මිකතාවක් නැත්නම්. අනිත් එක කර්ක්ලන්ඩ් වගේ සමහර ස්ටෝ බ්‍රෑන්ඩ්ස් ගැනත් හොඳ ප්‍රතිචාර තියෙනවා. තන් අමු කෑම දෙන එක. රෝ ඩයට්ස් ගැනත් කතා වෙනවනේ. ඔව්. සමහරු කියනවා ඒ වයින් අසාත්මිකතා අඩු වුණා, ලෝම ලස්සන වුණා කියලා. මෙහෙමයි, gedara හදන කෑම හරි අමු කෑම හරි දෙනව නම් අතිශයින්ම සැලකිලිමත් වෙන්න ඕන ලුකුම දේ තමයි පෝෂණ සමබරතාවය. ඒක අමාරුද? හරි අමාරුයි. විටමින්, ඛනිජ ලවණ වගේ දේවල් අඩු වෙන්න හරි වැඩි වෙන්න හරි පුළුවන්. ඒකෙන් දිගු කාලීනව ලොකු සෞඛ්‍ය ප්‍රශ්න ඉන්න පුළුවන්. අනිත් එක තමයි බැක්ටීරියා අවදානම. සල්මොනෙල්ලා වගේ දේවල් සුනකයාට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් බෝ වෙන්න පුළුවන්. ඒක තියනෝ නේද? ඔව්. හැබැයි අමු ඇටකටු, ඒ කියන්නේ පිසින්නේ නැතුව දෙනේවා දත් පිරිසිදුව තියාගන්න හොඳයි කියනෝ.
ඒත් පිස්සපු ඇටකටු නම් කවදාවත් දෙන්න හොඳ නෑ. ඇයි ඒ? ඒව පැලෙනවා, කෑලි කැඩෙනවා. එතකොට උගුරේ බඩවැලේ හිර වෙන්න, තුවාල වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හරි හරි. ඉතින් මේ වගේ කෑම වේලක් දෙනෝ නම් අනිවාර්යෙන්ම පශු පෝෂණ වේදිකෙන් හරියටම උපදෙස් ගන්නම ඕන. හරි. අපි දැන් ව්‍යායාම පැත්තට පොඩ්ඩක් හැරමු. රොට්වයිලර් කියන්නේ හරිම ශක්තිමත් ක්‍රියාශීලී සත්තු జాතියක්නේ. අනිවාර්යෙන්ම. එයාලට කොච්චර ව්‍යායාම ඕනේද? ව්‍යායාම නම් අත්‍යවශ්‍යයි. ශරීර සෞඛ්‍යයට වගේම මානසික උත්තේජනයටත් බරපාලනයටත් ඒක හරි වැදගත්. හැබැයි ඉතින් පැටවුන්ට පොඩි කාලෙදී විශේෂයෙන්ම සංදි වර්ධනය වෙනකොට ගොඩක් පාලනයකින් තමයි ව්‍යායාම දෙන්න ඕන. ඒ කියන්නේ ගොඩක් දුවන්න පනින්න දෙන්න හොඳ නෑ. මොකද ඒකෙන් අර හිප් ඩිස්ප්ලේසියා, ඒ කියන්නේ උකුල් ඇටේ සංදිවල ප්‍රශ්න වගේ දේවල් පස්සේ කාලෙක එන්න තියෙන්නේ ඉඩ වැඩි. එතකොට ලොකු වුණාම වැඩුණු නිරෝගී රොට්වයිලර් කෙනෙක්ට දවසකට පැය 2ක් විතර ක්‍රියාකාරකම අවශ්‍ය කියලා එක මූලාශ්‍රයක තිබුණා. පැය 2ක්. ඔව්. ඉතින් ඒක සුනකයාගෙන් සුනකයාට වෙනස් වෙනවා. වයස, සෞඛ්‍ය තත්ත්වය, එයාගේ ශක්ති මට්ටම වගේ දේවල් බලපානවා. මොනවද හොඳ ව්‍යායාම? අවිදින්න එක්කන් යනෙන්න එක, සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන එක, ආරක්ෂිත තැනක දුවන්න දෙන්න එක, පුඩුවන් නම් පිහිනීමත් වඩා හොඳයි. හැබැයි අධික රස්නේ තියෙන වෙලාවල් වලදී එහෙම ගොඩක් ප්‍රවේශම් වෙන්නත් ඕනේ. කෑමයි ව්‍යායාමයි වගේම මේ වර්ගයට විශේෂයෙන් බලපාන සෞඛ්‍ය අවධාන මෙහෙමත් තියෙනව නේද? ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොඳයි. ඔව් අනිවාර්යෙන්ම එකක් තමයි අර බ්ලෝට්, ඒ කියන්නේ GDV කියලා කියන්නේ. ඒ මොකද්ද? බඩ ගොඩක් වාතයෙන් පිරීලා බඩවැල් පෙරලෙන එක. මේක හදිසි තත්වයක්, ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන්. අනේ ඒක වළක්වා ගන්න එකපාර ලොකු කැම වේලක් නොදී පොඩි වේල් කීපයක් දෙන්න එක, කැමට කලිනුයි පස්සේ පැයක් විතර ව්‍යායාම නොකර ඉන්න එක වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව අර කලිනුත් කිව්වා වගේ සංදි ප්‍රශ්න, හිප් ඩිස්ප්ලේසියා, එල්බෝ ඩිස්ප්ලේසියා, පස්සේ කාලික ආර්ත්‍රයිටිස් වගේ දේවල්. ඔව්. ඇතම් පිළිකා වර්ග විශේෂයෙන් අස්ථි පිළිකා, ඔස්ටියෝසාකෝමා සහ හෘද රෝග SAS, DCM වගේ මේ වර්ගයට ටිකක් වැගෙන් දකින්න පුළුවන්. ඉතින් නිතරම පශු වෛද්‍ය පරීක්ෂණ කරන එකයි සුනකයාගේ හැසිරීමේ පොඩි වෙනසක් හරි දැක්කොත් ඒකෙන් සැලකිලිමත් වෙන එකයි හරිම වැදගත්. එහෙනම් අද කතා කරපු දේවල් වලින් පැහැදිලි රොට්වයිලර් කෙනෙක්ට කෑම තෝරගනිද්දී අර ධාන්‍ය රහිත කෑමවල අර අවදානව ගැන හිතන්න ඕන කියන එක අසාත්මිකතා තියෙනවා නම් ඒකට හේතුව හරියටම හොයාගන්න උත්සාහ කරන එක පරිේශන කරලා සමබර කරපු කෑම වේලක් ගැන හිතන එක වයසට ගැලපෙන ව්‍යායාම දෙන එක මානසික උත්තේජනය දෙන එක ඒ වගේම මේ වර්ගයට එන්න පුළුවන් ලෙඩ රෝග ගැන දැනුවත් වෙලා ඉන්න එක කොච්චර වැදගත්ද කියන එක අවසාන වශයෙන් පොඩි දෙයක් හිතංග පශු වෛද්‍යවරු සාමාන්‍යයෙන් විද්‍යාත්මක දේවල් පරිේශන මත පදනම් වෙලානේ උපදෙස් දෙන්නේ. එහෙම වෙද්දී අර විශේෂිතයි බුටික් කියලා කියන සමහර සුනක ආහාර බ්‍රෑන්ඩ්ස් එයාලගේ අලෙවිකරණේ කොච්චර දක්ෂ විදිහට පාවිච්චි කරලා සුනක හිමිකරුවන්ගේ තීරණ වලට බලපෑම් කරන වැද්ද ඒකට හිතන්න දෙයක් තමයි. වෙරඳ දැන්වීම, සමාජ මාධ්‍යවල තියෙන දේවල් සමහර විට සැබෑ පෝෂණ අවශ්‍යතාවයට වඩා බලවත් වෙන වෙලාවල් තියෙනවද? ඒකට සමහර විට මීරකට හොයලා බලන්න පුළුවන් කාරණයක්